මේ ළමයෝ මම දවස් කීපයක් බලන් හිටියේ. ඔය ළමයා හැමදාම ක්ලාස් එකදී පරක්කුලා එන්නේ. ඇත්තට මොකද්ද උකට හේතුව? සර් මේ ඇත්තටම මම ක්ලාස් එන්න පරක් වෙන්න හේතුව මම සර්ට කියන්නම්. සර් මම ක්ලාස් එකට එන්න යද්දී අර ඉස්කෝලේ ගාව බෝඩ් එකක් තියෙනවා මාර්ග සලකුණු. ඒකේ ගහලා තියෙනවනේ සර් පාසල ඉදිරියෙන් එද්දී හිමීට එන්න කියලා. ඉතින් සර් මම ඒකින්ද මේ පොඩ්ඩක් හිමීට ආවා. ඒකට බැලින්නම් මේ ක්ලාස් එකට එන්න පරක්කුයි කියලා මට තේරුනේ සර්. ඒකයි සර් මේ හැත්තම කතන්දරේ. මට සමාව වෙන්න. ඒ කියන්නේ ඔය ළමයා මාර්ග සංඥා ගැන හොඳට ඉගෙනගෙන තියෙනවා කියන්නේ. ඔව් සර් ඉතින් ඒක තමයි ඉතින් ඇත්තටම හේතුව සර්.